හැම ඔලුවේ කැක්කුමක්ම මිග්‍රේන්ද? මම අද කතා කරන්න හදන්නේ ඒ ගැන. අපි ගාවට එන ගොඩාක් රෝගීන් ඔලුවේ කැක්කුම කියලා කියාගෙන එන්නේ ඔලුවේ කැක්කුම කියන්නේ නැතුව මිග්‍රේන් ඇවිල්ලා කියලා කියාගෙන තමයි බෙහෙත් ගන්න එන්නේ. ඇත්තට මිග්‍රේන් වලට එහා ගියපු වෙනත් රෝග හේතු නිසා ඔලුවේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. නිකන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මොලේ ඊටමත් කුඩා ප්‍රමාණයේ ගෙඩියක් වර්ධනය වෙනවා. ඒතකොට ඒ ගෙඩිය ලොකු වෙලා ඊට පස්සේ දැනෙන්න ගන්නවා. ඒතකොට ඒකත් එක්ක ලොකු ඔලුවේ කැක්කුමක් එන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි විෂ බීජයක හේතුවක් නිසා මොකක් හරි ප්‍රතික්‍රියාවක් නිසා මොලේ ආශ්‍රිතව මොකක් හරි ඉන්ෆ්ලමේෂන් එකක් තියෙනවා ප්‍රදාහ තත්ත්වයක් තියෙනවා අන්න ඒ වගේ අවස්ථාවකදී ඔලුවේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඔලුවේ කැක්කුම ඇති වෙන විදිහ අපි ආකාර දෙකකට කඩා ගන්නවා ප්‍රයිමරි සෙකන්ඩරි කියලා. එතකොට සමහර රෝග දැන් මිග්‍රේන් වගේ තත්ත්වවලදී මිග්‍රේන් නිසා රෝගය ඇති වෙන ඔලුවේ කැක්කුම ඒ වගේම සමහර රෝග තත්ත්වවලදී ඒ රෝගේ ඇති වෙන උපද්‍රවයක් විදිහට ඔලුවේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. එහෙම නැතු ඔයා ටිකක් ඔලුව මහන්සි කරලා වැඩ කරොත් ටිකක් ස්ට්‍රෙස් වුණොත් අන්න ඒ වගේ අවස්ථාවලදී ඔලුවේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවම ඔලුවේ කැක්කුම් තමයි. හැබැයි මේ හැම අවස්ථාවම මිග්‍රේන් නෙමෙයි. මිග්‍රේන් වලදී ගොඩක් වෙලාවට එන්නේ ඔලුව එක පැත්තකනේ කැක්කුම එන්නේ. මේක ආයුර්වේදෙත් පැහැදිලිවම පැහැදිලි කරලා තියෙන එක පැත්තක කැක්කුම එන්නේ ඊට පස්සේ ආලෝකයට සංවේදී වෙනවා මේගොල්ලෝ ශබ්දයට සංවේදී වෙනවා සමහර සුවඳ වර්ගවල් වලට පර්ෆියුම් සමහර වර්ග එයාට දැනෙනකොට ලොකු ඔලුවේ කැක්කුමක් එනවා සමහර සබන් සුවඳ මේගොල්ලන්ට දරා ගන්න බෑ ඒ වගේ දේවල් වලදී මිග්‍රේන් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන් මේ වගේ ඔලුවේ කැක්කුමක් තියෙන කෙනෙක් කරන්න හොඳම දේ තමයි කොලයක් අරගෙන එයාට ඇතිවෙන ඔලුවේ කැක්කුම එදිනෙදා නිකන් ඩයරි එකක් මේන්ටේන් කරනවා වගේ දිනපොතක් මේන්ටේන් කරනවා වගේ ඔලුවේ කැක්කුම ඇති වෙච්ච වෙලාව ඔලුවේ කැක්කුම ඇති වෙච්ච ස්වභාවය ඒක කොච්චරලා තිබ්බද කියන විස්තර ටික පොඩ්ඩක් නෝට් ඩවුන් කරලා තියාගන්න එක. අන්න එහෙම නෝට් ඩවුන් කරලා තියාගන්නවා නම් අපිට හරිම ලේසි මේක මිග්‍රේන්ද එහෙම නැත්නම් වෙනත් ඔලුවේ කැක්කුමක්ද කියන එක ගැන හොයාගන්න. ඔලුවේ කැක්කුමක් ආව ගමන් මොනවා හරි දේවල් කරලා ඒ ඔලුවේ කැක්කුම යටපත් කරගන්න උත්සාහ කරනවට වඩා මේ ඔලුවේ කැක්කුම ඇති වෙන්නේ මොකක් නිසාද කියන එක ගැන හොයලා බලන එක හරිම වැදගත්. මම කලිනුත් මේ වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වා වගේම ඔලුවේ කැක්කුම කියන්නේ හැම වෙලේම මිග්‍රේන් නොවන නිසා මොලේ ආශ්‍රිතව ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන යම්කිසි ප්‍රදාහ තත්වයක් හරි එහෙම නැත්නම් මොලේ ඇති වෙන මොන හරි ගෙඩියක් වගේ තත්වයක් නම් මොලේ ඇති වෙන යම්කිසි පිළිකාමේ තත්වයක් වගේ දෙයක් නම් අන්න ඒ වගේ දෙයක් නම් මුල් අවස්ථාවේදීම අඳුරගන්න එක වැදගත් නිසා ඔළුවේ මොන හරි කැක්කුමක් තියෙනවා නම් ඒක කීප දවසක් එනවා නම් ඒක දරා ගන්න බැරි තරමට තියෙනවා නම් ඒක පිළිබඳ සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් හම්බෙලා පරීක්ෂණය කරලා බලන එක තමයි වටින්නේ. මේ වගේම අපිට සායනිකව හම්බෙන ඔලුවේ කැක්කුමක් තියෙනවා සර්වයිකෝජෙනික් හෙඩේක් කියලා අපි හඳුන්වන්නේ. ඒක බෙල්ල ඉහළම තියෙන පුරුක් තුනේ C1 එක C2 එක C3 එක වගේ ස්ථානවල ස්නායු තෙරපුම් නිසා ඇතිවන ඔලුවේ කැක්කුම. මේක හරිම විශේෂයි. මේකෙත් ලක්ෂණ ගොඩාක් මිග්‍රේන් වලට සමානයි. ඒතර මේක කියාගෙන එන ගොඩක් අය එන්නේ මුලින්ම මිග්‍රේන් කියාගෙන. හැබැයි මේගොල්ලොන් අඳුර ගන්න ලේසි. ඒගොල්ලොන්ගේ ඔලුවේ එක පැත්තකින් තමයි කැක්කුම යන්නේ. හැබැයි ඒ කැක්කුම හැම වෙලේම නැහැ. මොන හරි වැඩක් කරනකොට එනවා ඉක්මනට අයින් වෙලා යනවා අන්න ඒ වගේ. ඒ වගේ මේගොල්ලොන්ගේ ඔලුවේ කැක්කුම එන එකට සුවඳක් හරි කෑමක් හරි මොකක් හරි අර ට්‍රිගර් වෙන දෙයක් සම්බන්ධයක් නැහැ. හැබැයි මේගොල්ලන්ගේ ඔලුවේ කැක්කුමත් එක්ක ඔලුව වෙහෙසලා වැඩ කරන එක මහන්සි වෙලා වැඩ කරන එක ටිකක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ වගේ කැක්කුමයි කියලා එන අයගේ කරන් තියෙන හොඳම දේ තමයි බෙල්ලේ එක්ස්රේ එකක් MRI එකක් CT එකක් වගේ අරගෙන මේ ග්‍රයිවීය කශේරුකාවල බෙල්ලේ තියෙන කශේරුකාවල වෙනස් වීමක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන එක. එතකොට C1 එකේ C2 එකේ C3 එක වගේ බෙල්ලේ තියෙන කොඳුයට පෙළිය පුරුක් වල වෙනස් වීම් තියෙනවා නම් අන්න එතකොට අපිට සැක කරන්න පුළුවන් මෙයාට සර්වයිකෝජෙනික් හෙඩේක් තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි මොලේ ස්නායු ටාගට් කරගෙන ට්‍රීට්මන්ට් යන්නේ අර මිග්‍රේන් වලදී වගේ. එතකොට මෙයාගේ බෙල්ලට තමයි බෙහෙත් කරන්නේ. ඊට අමතරව මෙයාට තෛල අභ්‍යංග කරලා ඊට පස්සේ සමහරලාට තැවිලි හිම අපි නිර්දේශ කරනවා. සමහරලාට බාහිරින් පත්තු වගේ ආලේප අපි ලබා දෙනවා. ඊට අමතරව සමහරලාට ඔළුවට ආලේප කරන්න තෙල් වර්ග අපි රෙකමන්ඩ් කරනවා. ඒ වගේ දේවල් වලින් අපි මෙයාගේ මාංශ පේශී රිලීස් කරන එක ඊට අමතරව මෙයාගේ ගෙවි ගියපු සමහර ටිෂු වර්ග පාටක වර්ග නිර්මාණය කරන එක වගේ දේවල් වලට මූලිකත්වය දෙනවා. ඒ වගේම අපි මේගොල්ලොන්ට නිර්දේශ කරනවා ටිකක් රෙස්ට් එකක් ගන්න කියලා. මහන්සියලා වැඩ කරනවා නම් ලැප්ටොප් එකත් එක්ක ගොඩක් වෙලා ඉන්නවා නම් ගොඩක් වැඩ කරන තැන ස්ට්‍රෙස් එකක් වෙනවා. අපි මේගොල්ලොන්ට කියන පොඩ්ඩක් ස්ට්‍රෙස් එක අඩු කරන විදිහට
පොඩි නිවාඩුවක් ගන්න කියලා. මෙන්න මේ විදිහට ඔළුවේ කැක්කුමයි කියලා අපි ළඟට එන රෝගියාගේ ඔළුවේ කැක්කුම හැදෙන්න හේතුව ඇත්තටම මොකක්ද කියලා බලලා ඒ රෝගයට අදාළව ට්‍රීට්මන්ට් කරන එක තමයි ආයුර්වේද වෛද්‍යවරු විදිහට අපි කරන්නේ. මම කලින් කිව්වා වගේම ආයෙත් කියනවා ඔළුවේ කැක්කුම කියලා කියන්නේ මිග්‍රේන් විතරක් නෙමෙයි ඔළුවේ කැක්කුම හැදි වෙන්න ගොඩාක් හේතු තියෙනවා ගොඩාක් රෝග තත්ත්වයන් තියෙනවා ඒක නිසා ප්‍රයිමරිද සෙකන්ඩරිද ඒ වගේ ඔළුවේ කැක්කුම ටික වර්ග කරගෙන අදාළ රෝගයට අදාළ ප්‍රතිකාර කරගන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා එහෙනම් බොහොම ස්තුතියි මෙච්චරලා වීඩියෝ එක බලුවට අපි තව වීඩියෝ එකකින් හම්බෙමු